හායි අදත් අපේ වීඩියෝ එක බලන්න ආපු හැමෝම ආදරෙන් පිළිගන්නවා The Diary of Life YouTube channel එකට. ගිය සතියේ වීඩියෝ එකේ මම පෙන්නුවානේ මම මේ ටියාරා ජපන් රෝස හිටව ගන්න හැටි. ඉතින් ඔන්න ඒවවල මල් පිපුණේ මෙන්න මෙහෙම තමයි. මට මේ පාර්සල් එකේ උපු අක්කා පොහොට්ටුත් එක්කම නෙවලා තිබුණේ. ඒ නිසා ඉතින් මට ඉක්මනට මල් බලා ගන්න පුළුවන් වුණා. මේ වර්ග දෙකම එකම පොට් එකේ හදන්න එපා කියලා කිව්වා මට අක්කා කෙනෙක්. හිටවපු ගමන් ආයෙ ගලවන්න බෑනේ. ටිකක් හරි ගියාට පස්සේ වෙන් කරලා හදා ගන්න ඕනේ වර්ග ටික. අපි බලමු දේ අක්කා තව මට මොනවද එව්වේ කියලා. මෙන්න මේ ලොකු බොක්ස් එකක් තමයි එවලා තිබුණේ අක්කා මට මේක දැක්ක ගමන් හිතා ගන්න බැරුව ගියා. ඇත්තටම වීඩියෝස් බලලා මාත් එක්ක එකතු වෙච්ච කෙනෙක්නේ මට මේක එවලා තිබුණේ. ඒ අක්කත් ගොඩක් ආසාවෙන් මල් හදන කෙනෙක්. ඒ වගේම එයාගාව වර්ග ගොඩාක් තියෙනවා මං ගාව නැති. ඉතින් එයා හරිම ආසාවෙන් හිතේ සතුටින් එවලා තිබ්බේ. පැලවේලින්නේ නැති වෙන්න තෙතරෙදි කෑලි, එතකොට පොල්ලෙලි කෑලි තියලා කැට ගහලා. ඒපු මේ චූටි පැලවලට වුණත් කොමාරිකා කෑල්ලක් ගහලා එවලා තියෙන්නේ වේලෙන්නේ නැති වෙන්න. මට මෙන්න මේ ටික ගොඩාක් වටිනවා. ඔහොම ඉන්නකෝ මං දැන් වෙන් කරලා පෙන්නන්නම් මොනවද තියෙන්නේ මෙතන කියලා. ඇත්තටම තිබ්බ සමහර පැල නම් මං අඳුරන්නේවත් නැහැ. මං දැකලවත් නැහැ. මේ බලන්න කිසි ලෝභකමක් නැතුව හේම් පිටින්ම තිබුණු ඒවා උදුරලා එවලද කොහෙද. ඔන්න මම පැන ටික වෙන් කරා. මම මේවා අඳුරන්නේ නැහැ ඇත්තටම. මේකේ තම් පාට මලක් එනවලු. මේකත් මං අඳුරන්නේ නැහැ. මේ කපුරු වර්ග ටිකක් එවලා, ඒ වගේම දිය කුඩලු ඉම්පේෂන්ට් අතුත් එවලා, මේ තියෙන්නේ හයිඩ්‍රෙන්ජියා පැලේකුත් එවලා අතුත් එවලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ටික තමයි මං ගිය සති හිටව ගත්තේ. මේ තියෙන්නේ ටියාරා ජපන් රෝස අතු ටික. ජපන් රෝස තමයි මට මුලින්ම එවනවා කිව්වේ. ඊට පස්සේ මං දන්නවත් නැති මේ පැල ඔක්කොම ටික එවලා. මේ තියෙන්නේ ඩාලියා ඉතින් අපිට පුරුදු ඩේලියා කියන්නනේ. ඉතින් ඩේලියා ලස්සනට හදලා තිබුණා යාගේ ගාඩන් එකේ. ඉතින් බලමු අපි හදා ගන්න පුළුවන් වෙයිද කියලා. මේ තියෙන්නේ ඩයමන්ඩ් ෆ්‍රොස්ට්. මම මේවා හෙව්වා ගන්න කොහෙවත් තිබ්බේ නෑ ළඟපාත. ඉතින් මට මාර වටිනවා. මේ තියෙන්නේ ජෙරනියම්. රෝස අත්තකුත් එවලා තියෙනවා. ඒ වගේම කෝලියස් ලස්සන වර්ග 3කින් එවලා තිබුණා. ඇත්තට මේ අක්කා එවලා තියෙන ගොඩාක් පැල මම මේ ළඟපාත පැල තවානේ නැති නිසා මම ඔන්ලයින් ගෙන්න ගන්න ඕනේ කියලා හිටපු වර්ග. මේ ඇන්තෝරියම් පැලෙත් මම ඔයාලට පෙන්නුවානේ හිටව ගන්න හැටි. ඇන්තෝරියම් එකයි තව මේ වගේ චූටි පැල ටිකක් එවලා තිබුණා. ඒ වගේම ඕකිඩ් එකක් තව මේ අඳුරන්නේ නැති වර්ගයක් එවලා. මේ තියෙන්නේ ඩේලියාල. තව මට දාස් පෙතියා දිය කෝඩලෝ තව සීඩ්ස් වර්ග ටිකක් එවලා තිබුණා. ඉතින් ඔන්න ඔය ටික තමයි එවලා තිබුණේ. ඉතින් මට මේ පාර්සල් එවලා තිබුණේ දුලංජනී කියලා අක්කා කෙනෙක්. අක්කේවට ගොඩාක් ස්තුතියි. මට මුලින්ම මෙන්න මෙතන තමයි වෙනස් කරන්න ඕන වෙලා තියෙන්නේ. මට ඕන උනේ මෙතනට මේ කෝලියස් වලටම ගැලපෙන්න ලා කොළ පාට, එතකොට රතු පාට මික්ස් වුණු කොළ පාට, ඒ වගේම තනි රතු පාට, ඒ හැම පාටක්ම අරගෙන මෙතන ලස්සන පාත්තියක් හදන්න. හැබැයි ඉතින් ගන්න හම්බුනේ නැහැ. මොකද මම මැසේජ් කරපු පේජ් එකේ කෙනා හරියට කරන්නේ නැහැ පේජ් එක. මං හිතන්නේ රිප්ලයි එන්න සති ගාණක් විතර බලන් ඉන්න වෙනවා. හරියට කාලේ නාස්ති වුණා. ඔන්ලයින් ගන්න ගියාම ඉතින් ඔහොම තමයිනේ. පැල නැත්තම් නැහැ කියන්නෙත් නැහැ එකපාර. නිකන් පරක්කු කර ඉන්නවා. මේ තියෙන්නේ අපි පස් ගන්න තැන. අපි කොළ රොඩු මෙතනට තමයි අතු කාලා දාන්නේ. ඉතින් ඒව දිරලා මේ විදිහට පස් වෙලා තියෙනවා. ඉතින් මේ හවස් වරුවක අපි දෙන්න ඉක්මනට වැඩ පටන් ගත්තා. පවර් කට් වෙලා තියෙන අතරේ අපි මෙතන තමයි පාත්තිය හදන්න හිතුවේ. මේ තියන්නේ අපේ ගෙදරට දකුණු පැත්තේ අපේ ගාඩන් ටැප් එක එහෙම තියෙන පැත්ත. ඉතින් මේ පැත්තේ තව ගොඩාක් ඉඩ තියෙනවා. මම වැඩියෙන්ම වීඩියෝස් වල පෙන්නලා තියෙන්නේ ගේ ඉස්සරහා තියෙන මිදුලේ කොටස විතරයි. හැබැයි ඊට දෙපැත්තෙත් මේ වගේ මට ඉඩ තියෙනවා පැල හදන්න. ගේ ඉස්සරහා කොටස පිළිවෙල කරලා ටික ඉතින් මේ පැත්තට එන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ පැත්තේ පැලයකට කියලා තියෙන්නේ මෙන්න මේ පැලේ තමයි මම නම දන්නේ නැහැ. මෙන්න මේ වර්ගේ තැඹිලි පාට පැලයක් තමයි තියෙන්නේ මෙතන ලොකුවට හැදිලා. ඉතින් තව එහාට යනකම් ඉඩ තියෙනවා. හැබැයි රෙදි වැල් එහෙමත් තියෙන නිසා ඉතින් චූටි මොනවා හරි පැල ටිකක් තමයි හිටවන් හිතාගෙන ඉන්නේ. මට කියන්නකෝ බලන්න ඔයාලා මෙන්න මේ ගෙඩි අඳුරනවද කියලා. ඔයාලා මේවා කාලා තියෙනවද? මමත් කාලා නැහැ. හැබැයි මම දන්නවා මේවා කනවා කියලා. ඒ වගේ මම මේකේ නමක් දන්නවා. පුළුවන් නම් කියන්න ඔයාලා නම.
මොකද මන් දන්න නම හරිම කැත නමක්. ඒ නිසා මං කියන්නේ. මෙතනට මේවා කන්න ගොඩාක් කුරුල්ලෝ එහෙම එනවා. ඉතින් කිසි බිසි සද්ද දාගෙන මේගොල්ලෝ මේක රජ කරගෙන තමයි ඉන්නේ. මෙන්න මේ වගේ තමයි ඉදුණු ගෙඩි තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි කැඩුවාම තියෙන්නේ. නිකන් අර ෆැෂන් ගෙඩියක ඇතුළ වගේ තමයි තියෙන්නේ. අපි ඉස්කෝලේ යන කාලේ ගැහණු පිරිමල් පළතුරු කරද්දී මේ නම ලියනවා එක යාළුවෙක් මට මතකයි. ඉතින් එයා එක්ක අපි රණ්ඩු වෙනවා මෙහෙම පළතුරක් නැහැ බොරු කියන්න එපා කියලා. පස්සේ තමයි දැනගත්තේ ඇත්තටම තියනවා කියලා. මම මෙතන හිටවන් හිතාගෙන ඉන්නේ ඩාලියා අතු ටික නෙවෙයි ඩාලියා අල ටික. ඩාලියා කියද්දි ටිකක් නුහුරුයි වගේ ඉතින් මම ඩේලියා කියලාම කියන්නම්. ඩේලියා ඇත්තටම මං ආසම මල් වර්ගයක්. මං කියලා තියෙනවානේ ඔය සීනියා, සිතකට සූර්යකාන්ත මේ වගේ ඩාලියා ඒ වගේ අර පෙති එකම ෂේප් එකේ පෙති ගොඩාක් තියෙන ඒවට මම මාරම ආසයි. තව අටපෙතියා ඒ වගේම ඩේසි මල් වර්ග වලටත් මාරම ආසයි. මේ ළඟදී වීඩියෝස් බල ඉන්නකොට මම දැක්ක ඩේලියා මල් පිරුණු මල් වත්තක්. ඉතින් ඇත්තටම ආස හිතුණා. මම හස්බන්ඩ්ට කිව්වා මට ඩේලියා මල් හිටවන්න ආසයි හොයාගන්න ඕනේ කියලා. එතකොට හබී කිව්වා අර හස්බන්ඩ්ගේ ලොකු අම්මා කෙනෙක් ඉන්නේ මට දියකුඩළු පිස්සු ඇති කරෙත් එයානේ. අන්න ඒ ලොකු අම්මා කලින් වවලා තිබුණලු ඩේලියා යායක් මිදුළු පුරාම මාර ලස්සනයිලු ඒ දවස්වල මිදුළ. මට එහෙම කියනකොට මැවිලා පෙනුණා ඒ දවස්වල කොච්චර ලස්සනට තියෙන්නේ නැතිද කියලා. මේ ටික දැන් මං හිතව ගන්න තමයි යන්නේ. මම මෙතනයි තව තැන් දෙකක් දැම්මා. මේ දවස්වල වැස්ස දවස් නිසා මම මේ විදිහට පාත්තිය පොඩ්ඩක් උස්සලා හදාගත්තේ. මොකද නැත්තම් මේ අල කුණු වෙන්න බලනවනේ. ඉතින් ඇත්තටම බයයි හිටවන්න. මං ආසාවෙන් ගන්න ඕනේ කියලා හිතන් හිටව ගොඩක් පැල මට ඒ අක්කගෙන් හම්බ වුණා. ඉතින් හරි පුදුමයි. මෙහෙම හුලං එන දවස්වලට ඉතින් පවර් කට් වෙලා එක දේවල් වෙලා කොච්චර කරදර වුණත් පොඩි ආසාවකුත් හිතේ නැද්දවම නෙවෙයි. කාටවත් කරදරයක් නොවි ජෝටි හුලඟක් එහෙම එනකොට ඉතින් අපි හැමෝම කැමතිනේ. අක්කයෝපු පොඩි පැලවලින් මෙතන අයිරිෂ් එකයි සෙන්සවේරියා එකයි හිටව ගත්තා. මේ දිය කෝඩළු නම් මං කලින් ඉඳන් හිටවලා තිබ්බේ අවුවට හුරු කරන්න මෙතන. ඊට පස්සේ මෙතනත් පාත්තියක් හදලා මං අර අඳුරන්න නැහැ කිව්ව පැල දෙකකුත් හිටව ගත්තා. මං දන්නේ කොහොම මල් හැදෙයිද කියලා. සුදු පාට මලක්ලු ඒවවල නම් ඉන්නේ. මේ පැල අවුවේ හැදෙන ඒවා වුණත් හිටවපු ගමම්ම අවුව දෙන්න බැරි නිසා තමයි මම මේ විදිහට කවර් කරලා තියාගත්තේ. ඔන්න ආයේ තවත් දවසක මේ මේදම පිරුණු හවස් වරුවේ අපි දෙන්න යන්න හදන්නේ හබීගේ අම්මලාගේ ගෙදර. ඉතින් අපි දෙන්න මෙන්න මේ විදිහට හවස පිටත් වුණා අම්මලාගේ ගෙදර. එහෙ ගිනිසීරියා ගහක් කපලා ඒ කොටන් වගේක් තියෙනවා. මං ඒ කොටයක් තමයි අරගෙනල්ලා දැනටමත් අර ලස්සනට තියාගෙන ඉන්නේ. ඉතින් තව කොට තියෙනවා එහෙ. මට ඉතින් ඒකක් ගේන්න උවමනාව තිබුණා. මං ඉතින් මේ වෙලාවේ ඒකත් උස්සගෙන ආවා. මේ දවසෙත් වැස්ස ඒ වගේම හුලං හොඳටම වැඩි. මිදුලේ තත්ත්වෙ මෙන්න මෙහෙම තමයි තිබුණේ. මේ මෙතන අතු ගාලා දාලා තියෙන්නේ වරණ්ඩා එකේ තිබුණු කොළ. මිදුල නම් අතු ගන්න බෑ. මොකද වැස්ස නිසා පොළවට ඇලිලා ඔක්කොම කොළ හැලා පොළව ගස් ඔක්කොම චෝරු වෙන්නම තෙමිලා තියෙන්නේ. හැබැයි ඉතින් මට මේ වැස්ස පායපු වෙලාවේ නිකන් ඉන්න හිතුනේ නැහැ. මේ කිරිහට්ටියනේ තාම මේ පැල ටික තියෙන්නේ. මේ පේනවනේ කිරිහට්ටිය යටින් මුල් ගිහිල්ලා පොළවට හයි වෙලා. මං දැන් ඒ ටික බිම හිටව ගන්න තමයි හදන්නේ. මේ කෝලියස් පැල කොහොමත් හරිම ඉක්මනට කිසි කරදරයක් නැතුව වර්ධනය වෙනවා. මේ පේනවනේ මුල් කුට්ටි පිටින් තියෙනවා. මම ගෙනාපු කොට කෑල්ල මුලින්ම තියාගෙන එක එක විදිහට හරව හැඩ බැලුවා කොහොමද හොඳ කියලා. අන්තිමේදී මෙන්න මෙහෙම තියාගන්නවා කියලා හිතුවා. ඊට පස්සේ පරිස්සමට මම මේ ටික කිරිහට්ටියෙන් ගලවගෙන වෙන වෙනම හිටව ගන්න තමයි හදන්නේ. මට මගේ ගාඩන් එක තියෙන්න ඕන විදිය මගේ හිතේ ඇඳෙනවා. මෙන්න මෙහෙම මේ පැලේ මෙහෙම තිබ්බොත් හොඳයි, මෙතන මෙහෙම කරොත් හොඳයි කියලා. ඉතින් මන් දන්නවා මං වගේම ගාඩනින් පිස්සුව තියෙන අනිත් අයටත් ඒ වගේම තමයි. පොඩ්ඩක් ඇස් දෙක වහගෙන පොඩ්ඩක් මවා ගත්තාම ලස්සනට ඒ පැල ටික තියෙන්න ඕන තැන් එහෙම ඉතින් මැවිලා පේනවා. ඉතින් මම මගේ හිතේ ඇඳෙන විදිහට මගේ මිදුල වෙනස් කර කර හදා ගන්නවා. ඒක එතන හිටවගෙන මම මෙන්න මේ කෝලියස් පැලේ මෙතන හිටව ගන්නවා. අලුතින් හම්බ වුණු කෝලියස් පැල ටිකත් මම මේ විදිහට ගැලපෙන විදිහට හිටව ගන්නවා. මේ පැලේ දැන් උස යනවා වැඩි. මම මේ විදිහට කපලා ආයේ හිටෙව්වා. මෙතන පඳුර වගේ හදා ගන්න ඕන නිසා. අර අක්කයපු අනිත් කෝලියස් වර්ගේ මම අනිත් පැත්තෙන් හිටව ගන්නවා.
මේ හිටවන හැම පැලේම ලොකු වුණාම ලස්සනට පාට එකතුවක් නිසා ගොඩක් ලස්සනට තියෙයි කියලා මම හිතනවා. මේ තියෙන ඒවලා තිබුණු අනිත් වර්ගය. ඒකෙන් පැල දෙකක්ම තියෙනවා මේ වෙනකොට. මම මේ දෙකත් මේ විදිහට දෙපැත්තේ හිටව ගන්නවා. මම මේ වැඩේ ඉවර කරනකොට ඉතින් අඳුරත් වැටෙන්න පටන් අරන් තිබ්බේ. අනිත් පැල ටිකක් ලොකු වෙලා හරිම ලස්සන පෙනුමට ආවහම ඉතින් මං ඉස්සරහට පෙන්නන්නම් වීඩියෝස් වලින්. මෙතන කොටේ උඩටත් පැල තියන්න ඕනේ. මං දැම්මම තියන්න යන්නේ නැහැ මේ දවස්වල වැස්ස වැඩි නිසා. මං ඉතින් මේක මෙතනින් තියලත් පොඩ්ඩක් හැඩ බැලුවා. ඉතින් එහෙමත් ලස්සනයි. ඒ ඇස්සේ අපේ මල්ලි බලන්නකෝ මේ ලොකු ප්‍රොජෙක්ට් එකක් කියා ලොකු සරුංගලයක් හදාගෙන ඒක යව යව ඉන්නවා මේ හුළඟ තියෙන වෙලාවේ. මට හම්බ වුණ පැල ටික මම එක එක විදිහට මුල් අදින්න දාලා තමයි තියෙන්නේ. ඒවා මුල් අදුනහම ඉස්සරහ වීඩියෝ වලින් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් ඒ ක්‍රම. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති වෙන්න ඇති කියලා. ඔයාලා වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. සමහර අයට ඉතින් මම මොනව පෙන්නුවත් වැඩක් නැහැ. මගේ මේ දිය කෝඩළු ටික පෙන්නුවේ නැත්නම් ඔන්න ඉතින් මම ඒ ටිකත් පෙන්නුවා. ආයෙත් දවසක ඩේලොග් එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි බයි.